මේ ලෝකෙ ඔයාලට කිසි මතක කාටවත් ඇතිනේ නැති මීට මාස කිසි 4කට විතර කලින් කොන්දේසියක් මගේ පුංචි අපසට කිසිම පොළපෙට දෙයක් උගුඩක් හිටියා. බලාපොරොත්තු වෙන්නේ නැතේ. ඉතින් මේ තමයි ආදරකතුව එතන තියෙන හිටපු න්‍යාලකාර ලස්සනම ලස්සන විතරමයි. පුංචි කළු ඒ කුමාරයා. විතරක් නෙවෙයි. මගේ හිටපු එකම මේ කළු පාට හිත්වලට පුංචි කුමාරයා අපිව තමයි මේ අපි ඉන්නේ. හිතනවටත් වඩා වැඩි. ඇස්වල කඳුළු පුරවම් මං එයාව මීට මාස 4කට විතර කලින් ගියපු එයා බලන්නක මාව දැකලා අඳුරගෙන මගේ සුවඳ දැනිලා දඟලන දැඟලිල්ල එයාට ඉවස ගන්න බැරි තරම් සතුටුයි. සතෙක් වුණත් මාර විදිහට ඒගොල්ලන්ට දැනෙනවා කියන්නේ මෙන්න මේ වගේ ආදර කතාවලට තමයි. සත්තු වෙලදම් කරන අයට මෙහෙම සත්තු ආදරය කරන්නේ නැහැ. ඇත්තටම ලස්සන අවංක හිත්වලට විතරයි මේ සත්තු මේ තරම් ආදරය කරන්නේ. ඕම් බලන්නක මගේ මැණික් කැටේ දඟලන දඟලිල්ලක්. අම්මෝ මගේ ළඟින් හෙල්ලෙන්නේවත් නැහැ. දැන් එයාට ආදරණීය පවුලක් ඉන්නවා. ඉතින් මං උන් එයාට මාව අමතක ඇති කියලා. ඒ වුණාට එයා මාව දැකපු ගමන් මගේ සද්දය හවන ගමන් මගේ සුවඳ දැනෙන ගමන් දුවගෙන එනවා. මට හරි සතුටුයි එයා හරි ලස්සනට ජීවත් වෙනවා ඒ ගෙදර. ගොඩක් අය මට බැනලා කමෙන්ටුත් දාලා තිබුණානේ. ඇයි ඔයා දුන්නේ? ඇයි ඔච්චර ආදරේ නම් දුන්නේ කියලා. ඇත්තටම පැටව 7 දෙනෙක් හදන්න තරම් මට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මම ආදරෙන් හදන ආදරණීය පවුල් හොයලා එයාලට දරුවෝ වගේ සැලකෙන පවුල් වලට තමයි දුන්නේ. ආයේ මට බැනලා කමෙන්ට් දාලා තිබුණා සත්තු වෙලඳාම කරන්න හොඳ නෑ. සත්තු වෙලඳාම් කරොත් එහෙම ඒකේ ආනිසංස හම්බ වෙනවා කියලා. අනේ මම සත්තු වෙලඳාම් කරන කෙනෙක් නෙවෙයි. ඒ නොදැන කමෙන්ට් දාපු අයටම තමයි ඒ පව් ලැබෙන්නේ. මොකද මම මෙයාලව දුන්නේ දරුවෝ දන් දෙනවා වගේ කියලා හිතාගෙන ආදරෙන් හදන ආදරණීය පවුල් වලට රුපියලක්වත් අරගෙන නෙවෙයි. මට ඒකත් ඔයාලට කියන්න ඕමනාව තිබුණා. ඉතින් ඉස්සර මගේ ලස්සන කළු කොල්ලගේ නම දැන් ෂේන්. එයා දැන් ෂේන් කොල්ලා. එහෙනම් මගේ පැටියෝ ඔයා ලස්සනට ලොකු වෙන්න. මට එයාව දකින්නකොට හරිම සතුටුයි.